ශ්‍රී ලංකන් ක්‍රිකට් වල නිහතමානී පුරාවර්තය. ශ්‍රී ලංකයේ ටෙස්ට් ඉතිහාසයේ පළමු නායකයා. ක්‍රිකට් ශූරයන්ට ගුරුහරුකම් ලබා දුන් සුපිරි පුහුණුකරුවා. ඕනෙම ක්‍රිකට් පිස්සෙක්ගෙන් ඇහුවොත් තමන්ගේ කැමතිම ක්‍රිකට් කැටගරි එක මොකක්ද කියලා දෙපාරක් හිතන්නේ නැතුව කියන්නේ ටෙස්ට් ක්‍රිකට් කියලා. හැබැයි ටෙස්ට් ක්‍රිකට් ගහනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ටෙස්ට් ක්‍රිකට් නේෂන් එකක් වෙනවා කියන්නේත් ලේසි දෙයක් නෙමෙයි. හැබැයි 1982 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් හම්බ වුණා. ඒක වාසනාව නිසා ලැබුණ දෙයක් නෙමෙයි. ඒ කාලේ හිටපු අපේ ලෙජන්ඩ්ස් ලගේ මහන්සියට ලැබුණ දෙයක්. ඒ නිසාම සුපර් අපි තීරණය කරා 1982 දී පැවැත්වුණු ෆස්ට් ටෙස්ට් මැච් එකට ශ්‍රී ලංකන් ටීම් එක ලීඩ් කරපු සුපිරි ක්‍රීඩකයා ගැන ඔයාලට කියන්න. ඔව්, ඒ නමින් ඔයාලා හැමෝම දන්න බන්දුල වර්ණපුර ගැන තමයි අද කතාව. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්කම රැඳිලා ඉන්න. තාම බිස්නස් එක ඔෆ්ලයින් ද සේල්ස් එකක් බලන් ඉඳලා ඇති වෙලාද? අපි දෙන්නම් සොලියුෂන් එකක්. ඩිජිටල් මීඩියා මාකටිං හරියට කරලා බිස්නස් එකේ සේල්ස් දෙගුණ තෙගුණ කරමු. මාකටිං ස්ට්‍රැටජි, ග්‍රැෆික් ඩිසයින්ස්, රීල්ස්, ෂෝට් වීඩියෝ ක්‍රියේෂන්, සෝෂල් මීඩියා මැනේජ්මන්ට්, Facebook, Instagram, TikTok ad campaigns, Google, YouTube ads මේ ඔක්කොම අපි කරලා දෙන්නම්. සේල්ස් වැඩි කරලා දෙන්නම්. ඔයා චිල් එකේ බිස්නස් එකේ අනිත් වැඩ ටික බලා ගන්න. අපිත් එක්ක කනෙක්ට් වෙන්න පහත අංකවලට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාන්න. 1953 අවුරුද්දේදී කොළඹදී ඉපදුණු බන්දුල වර්ණපුර කොළඹ නාලන්දාවේ අධි ශිෂ්‍යයෙක්. රයිට් හෑන්ඩඩ් බැට්ස්මන් කෙනෙක් විදිහට ක්‍රිකට් ප්ලේ කරන බන්දුල කියන්නේ තැම්පත්, ඒ වගේම බුද්ධිමත්, විනයගරුක ක්‍රීඩකයෙක්. මේ හින්දාම 70s වෙද්දී ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කවුද කියන එක ගැන කාටවත් ඩවුට් එකක් තිබුණේ නැහැ. මොකද ඒ වෙනුවෙන් හැමෝගෙම කටේ තිබුණේ එකම නමක් තමයි. ඒ තමයි බන්දුල වර්ණපුර. හැබැයි බන්දුල වර්ණපුර කියන්නේ ශ්‍රී ලංකන් ටීම් එක කැප්ටන් කරපු නිකන් කැප්ටන් කෙනෙක් නෙමෙයි. මෙයා තමයි ශ්‍රී ලංකන් ටීම් එකේ ප්ලේ කරපු ෆස්ට් ටෙස්ට් මැච් එකේ කැප්ටන් වුණේ. ඒ 1982 දී කොළඹ සරවණමුතු ස්ටේඩියම් එකේදී. ඒ කාලෙ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. හැබැයි ඒ දක්ෂතාවයේ අඩුවක් නිසා නෙමෙයි. ඒ දක්ෂතාව දක්වන්න අවස්ථාවක් නොලැබුණ නිසා. හැබැයි ශ්‍රී ලංකාව තමන්ගේ රෙකග්නිෂන් එක වෙනුවෙන් දිගටම ෆයිට් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ලැබුණු ෆස්ට් ටෙස්ට් මැච් එකේ ශ්‍රී ලංකන් ටීම් එක ලීඩ් කරන වගකීම බාරගත්තේ බන්දුල. ඒ මැච් එකේ ටොස් එක වින් කරපු බන්දුල සිදාත් වෙත්තුමුණි එක්ක ශ්‍රී ලංකා ඉනිං එක ඕපන් කරනවා. ඒ ඉනිං එකේදී බෝල්ස් 25කින් බන්දුල ගහන්නේ රන්ස් 2ක් විතරයි. හැබැයි සෙකන්ඩ් ඉනිං එකේදී බෝල්ස් 155කින් රන්ස් 38ක් ගහන්න බන්දුලට පුළුවන් වෙනවා. ඒක එයාගේ හයස්ට් ටෙස්ට් ස්කෝර් එකක් වෙනවා. හැබැයි ඒක බන්දුලට විතරක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් වල ෆියුචර් එක වෙනුවෙන් වුණ ලොකු පිම්මක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ෆස්ට් ටෙස්ට් සෙන්චරි එක ගහපු ප්ලේයර් ගැනත් වීඩියෝ එකක් සුපර්වා අපි අරගෙන යන්න තියෙනවා. ඔයාලට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. බන්දුල වර්ණපුරගේ ස්ටැට්ස් ගැන කතා කරනවා නම් 1975 දී ඩෙබියු වුණු බන්දුල 1982 දී රිටයර් වෙනවා. ටෙස්ට් මැචස් 4ක් වගේම ODI මැචස් 12ක් ප්ලේ කරලා තියෙනවා. ටෙස්ට් මැචස් වලදී ලකුණු 96ක් වගේම එක හාෆ් සෙන්චරි එකකුත් එක්ක ODI මැචස් 12කදී ලකුණු 180ක් ගහලා තියෙනවා. ඒ වගේම ODI විකට්ස් 8කුත් බන්දුලගේ නම් ඉස්සරහින් ලියවිලා තියෙනවා. 1982 දී රිටයර් වුණාට පස්සේ බන්දුල කෝච් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ඒ ස්කූල් ලෙවල් එකේ ඉඳන් නැෂනල් ලෙවල් එක වෙනකම්. ස්කූල් ලෙවල් එකේදී නාලන්දා විද්‍යාලයෙන් බිහි වුණු සුපිරි ක්‍රීඩකයෙක් වුණු මහේල ජයවර්ධනට පවා බන්දුල කෝච් කරලා තියෙනවා. ඊට අමතරව බ්ලූම්ෆීල්ඩ් ක්ලබ් එකේ උපදේශකයෙක් විදිහට වගේම ජාතික කණ්ඩායමෙත් උපදේශකයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. මේ විදිහට ශ්‍රී ලංකන් ක්‍රිකට් අද තියෙන තත්ත්වයට එන්න ෆවුන්ඩේෂන් එක දාපු නායකයා වගේම ෆියුචර් ක්‍රිකට් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු බන්දුල වර්ණපුර 2021 ඔක්තෝබර් 18 වෙනිදා තමන්ගේ ජීවිත ඉනිම අවසන් කළා. හැබැයි ඒ වුණාට බන්දුල වර්ණපුර කියන විශිෂ්ට ක්‍රීඩකයා වගේම නිහතමානී පුරවැසියා අපේ පුංචි දූපත වෙනුවෙන් කරපු දේවල් නම් කවදාවත් මැකිලා යන්නේ නැහැ. මොකද බන්දුල නිර්මාණය කළේ අනාගතයක්. කවදාවත් බිඳලා දාන්න බැරි අනාගතයක්. එහෙනම් ඉතින් බන්දුල වර්ණපුර වෙනුවෙන් සුපර්වා අපි ගෙනාපු වීඩියෝ එකේ අවසානයටම දැන් ඇවිල්ලා තියෙනවා. තවත් මේ වගේ සුපිරි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙන්න.